හරිනම් අපි අද වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද ඔයාගේ ෆොටෝ එකක් මේ දවස්වල ට්‍රෙන්ඩ් එක කරලා තියෙන Ghibli Studio style ෆොටෝ එකක් විදිහට ජෙනරේට් කරගන්න කියලා. හෙලෝ සාදර පිළිගන්න ඔයාලා අදත් ඉමස් ටෙට්ටිව YouTube channel එකේ තියෙන තවත් අලුත් මාළුත් වීඩියෝ එකකට. ඔයා අදම නම් මගේ වීඩියෝ එකක් බලන්නේ මම හිමාස් තරුස. හරි ඔයාලාද ඉන්ට්‍රෝ එකේ දැක්කා වගේ අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාගේ ෆොටෝ එකක් කොහොමද මේ දවස්වල ට්‍රෙන්ඩ් එක කරලා තියෙන Ghibli Studio style ෆොටෝ එකක් විදිහට ජෙනරේට් කරගන්න කියලා. හරිනම් අපි තවත් කතා කරන්න තු වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ විදිහට ඔයා ගාව තියෙන ෆොටෝ එකක් Ghibli style ෆොටෝ එකක් විදිහට ජෙනරේට් කරගන්න කියලා. ඔයා මේ දවස්වල දැකලා ඇති කොහෙලත් WhatsApp status වල Instagram story වල වගේ FB එකේ ඔය කට්ටිය බලා ගන්න පුළුවන් මේ දවස්වල ගොඩක්ම කාටුන් ලුක් එකක් කරන එක අමුතු ලස්සන විදිහට ෆොටෝස් ජෙනරේට් කරලා දිනවා. හැබැයි ඔයත් මේ ෆොටෝ කොච්චර ජෙනරේට් කරන්න ටියුටෝරියල් බැලුවත් ඔයාට තාම මේ වීඩියෝ හදාගන්න බැරි වුණා නේද? හරි ඔයාට අද මම මේ වීඩියෝ කියලා දෙන්නම් කොහොමද මේ ෆොටෝස් ජෙනරේට් කරන්න කියලා. ඔයා මුලින්ම මේ වැඩේ කරන්න ඔයාගේ ෆෝන් එකට ChatGPT app එක ඩවුන්ලෝඩ් කරන් තියෙන්න ඕනේ. ඔයාගේ ෆෝන් එකේ ChatGPT app එක ඩවුන්ලෝඩ් කරලා නැත්නම් ඔයා Play Store හරි App Store එකට හරි ගිහිල්ලා ඔයා search bar එකේ ChatGPT කියලා search කරපුවා ඔය කට්ටිය බලා බලලා මෙන්න මේ ChatGPT app එක. ඊට පස්සේ කට්ටිය මේ ChatGPT app එක install කරගන්න ඔයාගේ ෆෝන් එකට. ඊට පස්සේ කට්ටිය මේ විදිහට ඔයාගේ ෆෝන් එකට ChatGPT app එක install කරගත්තට පස්සේ ඔයා මේ ChatGPT app එකට යන්න. ඊට පස්සේ කට්ටියට මේකේ interface එකට ගිහිල්ලා ඔය කට්ටිය බලා බලලා මෙතන තියෙන photos add කරන්න icon එක. ඔයා මේකෙන් ඔයාට අවශ්‍ය ෆොටෝ එක add කරන්න. ඊට පස්සේ මේ විදිහට ෆොටෝ එක ඇඩ් කරාට පස්සේ ඔය කට්ටියට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට prompt එක type කරන්න පුළුවන්. මෙතන ඔයා type කරන්න turn this into Ghibli Studio style කියලා මෙතන මේ prompt එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ connection එක, ඒ කියන්නේ connection එක අනුව ඊට පස්සේ ඔයා free plan එක use කරනවා නම් ඔයාට විනාඩි එකමාරක ඇතුළත ඔය කට්ටියට මේ වගේ ඔය කට්ටියගේ ෆොටෝ එක හිමිට ජෙනරේට් කරලා දෙනවා මෙයා. හරි මේ විදිහට තමයි ඔය කට්ටියට මේ ෆොටෝ එක ජෙනරේට් කරගන්න තියෙන්නේ. මම හිතනවා ඔය කට්ටියට අද මම මේ කියලා දුන්න විදිහට මේ ඉමේජ් ජෙනරේට් කරගන්න තේරෙන්නද කියලා. අනික අද මම ගෙනාවේ ගොඩක් පොඩි වීඩියෝ එකක්. ඔය කට්ටියට මේ වැඩේ කරද්දී මේ විදිහට ෆොටෝ ජෙනරේට් කරද්දී එකක් හරි ගැටලුවක් ආවොත් එම් පහලින් කමෙන්ට් එකක් උදාන් යන්න. ඒක තමයි ඔය කට්ටියට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඔය කට්ටියගේ යාළුවන්ට බන් ෂෙයා කරන්න. හරිනම් මේ වගේ තවත් අලුත් ටෙක් වීඩියෝ එකක් අරගෙන ඔය කට්ටියව පරිස්සමෙන් ඉන්න හැමෝටම ජය වේවා.